ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි Yes, please continue. මේ පහුගිය දින කීපය පුරාම මීගමුව බන්ධනාගාරය තුළ සිදු ගැටුම මීගම බන්ධනාගාරය තුළ සිදු ගැටුවෙන් පසුව මහර බන්ධනාගාරය තුළත් ඊයේ දිනේදී ඊයේ රාත්‍රියේ 10 කාලට පමණ මැගසින් බන්ධනාගාරය තුළත් යම් නොසන්සුන්කාර තත්ත්වයන් නිර්මාණය වුණා. අද උදෑසන 6:30ට පමණ කුරුවිට බන්ධනාගාරයේ යම් කලහකාරී තත්ත්වයක් නිර්මාණය වුණා. මේ වෙනකොට පල්ලංචේන බන්ධනාගාරය තුළත් නොසන්සුන්කාරී තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. මීගොමුවේ බන්ධනාගාරයෙන් ආරම්භ වූ මේ බන්ධනාගාර ගැටුම් මේ වන විට පල්ලංචේන දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ දක්වා කරන ලද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය කුමන්ත්‍රණකාරී සහ කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක්ද කියන එක. නමුත් මේ සිද්ධිවල ආසන්නතම ප්‍රතිඵල හැටියට ආසන්නතම හේතු හැටියට හඳුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්. ඒ අනුව ඒ මර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඊයේ රාත්‍රියේ 10 කාලට පමණ මැගසින් බන්ධනාගාරයේ තුල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය එක් පාටුවක් කඩාගෙන 40ක පමණ පිරිසක් එළියට පැමිණ යම් කලාකාරී විදියට ඇසිරීමක් සිද්ධ වුණා. මේ පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වුණා. ඒ වගේම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් මැදිහත් වෙලා මේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කරලා තියෙනවා. මේ සිද්ධියේදී එක් අයෙක් මිය ගිහිල්ලා 10 දෙනෙක් තුවාල ලබලා දැන් ඒ 10 දෙනා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම අද උදෑසන 6:30ට කුරුවිට බන්ධනාගාරයේ ඇතිවෙච්ච කලාකාරී තත්ත්වය මේ තත්ත්වය තුල 2 දෙනෙක් මිය ගියා. 13 දෙනෙක් තුවාල ලැබුවා. රත්නපුර රෝහලේ දැන්ට ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. විශේෂයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ උත්සාහය මේ බන්ධනාගාර තුළ ඇතිවෙන මේ නොසන්සුන්තාවයන් පාලනය කිරීමේදී අපි දැඩි ලෙස උත්සාහ කරමින් ඉන්නවා. බන්ධනාගාර පාර්ශ්වය පැත්තෙනුත් අධිකරණ අමාත්‍යාංශය යටතේ තියෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන්ුත් පොලිසිය පැත්තෙනුත් උත්සාහයක් දරමින් ඉන්නවා. කිසිදු රැදවිගේ ජීවිත හෝ නිලධාරියෙකුගේ ජීවිත අහිමි නොවන ආකාරයට වැඩ කටයුතු කරන්න වග බලා ගනිමින් තමයි මේ පාලනය කිරීමට උත්සාහ දරමින් ඉන්නේ. අද මීට පැය කිහිපයකට පෙර ආතුව පල්ලංචේන බන්ධනාගාරයේ රැදවියන් රඳවා තබන වාට්ටුවක වහලය මතට මේ වෙනකොට 30 දෙනෙකු පමණ පිරිසක් නැගී සිටමින් උද්ඝෝෂණ පවත්වමින් ඉන්නවා. අපි මේ අය උදෑසන ආහාර සඳහා බන්ධනාගාර වාට්ටු වලින් එළියට දමපු අවස්ථාවේ ඇතුළට ගිහිල්ලා නැහැ. නමුත් මේ වෙනකොට පොලිසියත් බන්ධනාගාර නිලධාරීනුත් උත්සාහ කරමින් ඉන්නවා පල්ලංචේන තත්ත්වය පාලනය කිරීමට. අනිකුත් බන්ධනාගාර සියල්ලේම තත්ත්වය පාලනය කරලා තියෙනවා. ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. තව මං හිතනවා තව ස්වල්ප මොහොතකින් පල්ලංචේන තත්ත්වයක් පාලනය කරගන්න හැකියාව ලැබෙයි කියලා. මේ සම්බන්ධයෙන් මේ පමණයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට මේ වෙලාව ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සියලු බන්ධනාගාර ඒකාබද්ධ කරලා ගත්තාම මේ සිද්ධීන් යම් සැලැස්මකට අනුව සිද්ධ වෙන ආකාරයක් නිරීක්ෂණය වෙනවා. ඒ වගේම යම් කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරී ස්වභාවයක් මේ තුල නිරීක්ෂණය වෙනවා. ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයකින් පසුව තමයි ප්‍රකාශයක් කිරීමට හැකියාව ලැබෙන්නේ. කොහොම වුණත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි හැම කෙනෙකුගේම ජීවිත ආරක්ෂා සහිතව මේ සියලු නොසන්සුන්තාවයන් සහ කැරලිකාරත්වයන් මර්ධනය කිරීම තමයි ආණ්ඩුවේ උවමනාව. ඒ වෙනුවෙන් කැපවී සිටිනවා. ඇත්ත වශයෙන්ම මම ඔබතුමාට කියන්න කැමතියි මේක බරපතල තත්ත්වයක්. කවුරු මොනවා කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. ඔය කොච්චර කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. මම ඔබතුමාට මතක් කරන්න කැමතියි අපි විශේෂයෙන්ම මේ බන්ධනාගාර ප්‍රශ්නය කේන්ද්‍ර කරගෙන විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඇමතිතුමා වෙනුවෙන් 152ක් ඡන්දය දුන්නා. අපි ඇමතිතුමාට විරුද්ධව 36ක් ඡන්දය දුන්නා. නමුන්නාන්සලා අපුඩි ගැහුවා, ඔල්වරසන් දුන්නා, කෑ ගැහුවා. නමුත් ඒ ජයග්‍රහණයෙන් පස්සේ මහර බන්ධනාගාරෙත් මේ ප්‍රශ්න ඇති වුණා. මැගසින් එකෙත් මේ ප්‍රශ්න ඇති වුණා ඊයේ රෑ. කුරුවිට අද උදේ ඒ වගේම ඔබතුමා කියන ආකාරයට පල්ලන්සේන ඒ බන්ධනාගාරෙත් ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේක පිළිබඳව ඔබතුමන්ලා දැඩි පියවර ගන්නට ඕන. එකක් මතක තියාගන්න කිසිසේත්ම මත්ද්‍රව්‍ය ජාවාරම මත්ද්‍රව්‍ය ඒ අපරාධ ක්‍රියාවන් කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නය පිළිබඳව මේට වැඩිය ලොකු අවධානයක් යොමු කරලා
මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් හැටියට අරගෙන Honorable Minister. ඔබතුමාලා විසඳුමක් ලබා දෙන්නේ කියන එක ගරු මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. යෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මේක අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යවරයා පිළිබඳ ගැටලුවක් නෙවෙයි. මම මුලිනුත් පැහැදිලි කරා මේ මීගොම බන්ධනාගාරයෙන් පටන්ගෙන අද පල්ලංචේන බන්ධනාගාරය දක්වා ව්‍යාප්ත වෙලා තියෙන මේ නොසන්සුන්කාරී තත්ත්වය යම් සැලසුම් සාගත කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියන සැකය මතුවලා තියෙනවා. මේ මම කිව්වා වගේම මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කරන්න අවශ්‍යයි. මෙවැනි තත්ත්වයන් අපි බරපතල තත්ත්වයක් හැටියට සලකමින් කටයුතු කරනවා. මේක කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නමුත් අපි මේ රටේ සියලු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙනවා. මහජන ආරක්ෂාව සහතික කරනවා. ඒ වගේම බන්ධනාගාර තුල තියෙන රැඳවියන්ගේත් බන්ධනාගාරයට අදාළව රාජකාරී කරන සියලු නිලධාරීන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් කැපවෙමින් තමයි මේවා යම් පාලනයට නතු කර ගැනීමට උත්සාහ කරමින් මේ සඳහා කෙටි කාලින වගේම දීර්ඝ කාලින වැඩපිළිවෙල කීපයක් යෝජනා වෙලා තියෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල විසින් මේ වෙනකොට කමිටුවකුත් පත් කරලා තියෙනවා ගරු අධිකරණ ඇමතුමාගේ සභාපතියෙන්. අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් පාර්ශ්වකරුවන්ගේ කැඳවීමක් කරලා තියෙනවා. ඒ හින්දා වහවා කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා.